උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල තේරීපත් වෙලා ඉන්න ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ මාලාවට. මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධි පාඨමාලාවක් හදාරන කලින් මොන වගේ දේවල්ද දැනගන්න ඕන කියලා පැහැදිලි කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. right. එතකොට අපි මුලින්ම ගත්තොත් ශ්‍රී ලංකාවේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය අනුව ආට උසස් පෙළ හදාරන්න පුළුවන් විෂය මාලාවන් පහක් තියෙනවා. සයන්ස් විෂය මාලාව, ආර්ට්ස්, කොමර්ස්, ටෙක්නොලොජි සහ පොදු විෂය ධාරාවවත් කොමන් මේ ඕනම ක්ෂේත්‍රයක් යටතේ වලට උසස් පෙළ හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි උසස් පෙළ මේ ඕනම පාඨමාලා ධාරාවකින් හදාරලා නියමිත සුදුසුකම් ලැබුවොත් ශ්‍රී ලංකාවේ තියෙන ඕනෑම රජයේ විශ්වවිද්‍යාලයකට නොමිලේ ඔයාලට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම උපාධියක් හදාරන්න පුළුවන්. එතකොට දැනට ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 15කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් මෙන්න මේ දක්වලා තියෙන විදිහට කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, ඊස්ටර්න් සහ සවුත් ඊස්ටර්න් කියන විශ්වවිද්‍යාල ටික ප්‍රධාන ආයතන වලට පත් වෙලා තියෙනවා. ඊට අමතරව විවෘත විශ්වවිද්‍යාලය, තව ශ්‍රී පාලි මණ්ඩපය, ඒ වගේ තවත් ආයතන ගණනාවකුත් විශ්වවිද්‍යාල විදියට ලියාපදිංචි කරලා තියෙන රජයේ. දැන් අපි බැලුවොත් මේ විශ්වවිද්‍යාල තියෙන පාඨමාලාවන් වලින් දැන් විවිධාකාරයේ උපාධි පාඨමාලා තිබුණත් දැනට වැඩිම ඉල්ලුමක් තියෙන උපාධි පාඨමාලා වර්ගයක් තමයි තොරතුරු තාක්ෂණයට අදාළ උපාධි පාඨමාලා. එතන මේ දක්වලා තියෙන ලංකාවේ විශ්වවිද්‍යාලවල දැනට වැඩිම ඉල්ලුමක් තියෙන IT related degrees. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ පාඨමාලා ටිකක් තමයි මේ දක්වලා තියෙන්නේ. මොනවද? ඔයාලා දැනටවත් දන්න ඒවත් ඇති මෙතන. Computer science, information technology, එහෙම නැත්නම් IT, information systems, software engineering, BICT degree එක, MIT, ITM සහ artificial intelligence. මේ වගේ අලුතෙන් අප ඩිග්‍රීස් කීපයකුත් තියෙනවා. මේ මම දක්වලා තියෙන වැඩිම ඉල්ලුමක් තියෙන උපාධි පාඨමාලා ටිකක් තමයි IT related. එතන මේවයි තියෙන විෂය කරුණු ගත්තොත් එහෙම 80%කට වඩා maths, English වගේ පොඩි පොඩි විෂයන්ට අමතරව 80%කට වඩා course content එකේ තියෙන්නේ තොරතුරු තාක්ෂණ සම්බන්ධ කරුණු. ඒ වගේම තමයි තවත් ඩිග්‍රීස් කිහිපයක් තියෙනවා. මේවා IT related degrees නොවුනට යම්කිසි ප්‍රමාණයක් අන්තර්ගතයෙන් IT subject තියෙනවා. උදාහරණයක් දැන් engineering degree එකක් ගත්තොත් ඒකේ IT subject කිහිපයක් තියෙනවා. ඒ වගේම ET degree එක, BSc degree එක, ඒ වගේම physical science උපාධිය, industrial information technology මේ මම දක්වලා තියෙන කිහිපයක් විතරයි. මේ වගේ තවත් ඩිග්‍රීස් ගණනාවක් තියෙනවා. ඒවා IT ඩිග්‍රීස් නොවුනට ඒවයි සබ්ජෙක්ට්ස් වලින් වැඩි ප්‍රමාණයක් IT සබ්ජෙක්ට්ස් අඩංගු වෙලා තියෙනවා. හරි. ඒ වගේම තමයි අපි ගත්තොත් තවත් අනිත් ඩිග්‍රීස්, ඒ කියන්නේ ආර්ට්ස් ඩිග්‍රී එක, බයෝ සයන්ස් ඩිග්‍රී එක, මැනේජ්මන්ට් ඩිග්‍රී එක, කොමර්ස් ඩිග්‍රී එක, ඩිසයින්, ආකිටෙක්චර් වගේ තවත් ඔයාලා දන්න විශ්වවිද්‍යාලවල උපාධි තව ගණනාවක්ම තියෙනවා. මේවයි ප්‍රධාන විෂයන් විදියට IT නැති ඩිග්‍රීස් තමයි මේ දක්වලා තියෙන්නේ. නමුත් මේ වගේ උපාධි පාඨමාලා හදාරන කලින් ඔයාලට යම්කිසි දැනුමක් තියෙන්න ඕන තොරතුරු තාක්ෂණයවත් IT සම්බන්ධව. එහෙම නැත්තම් මේකේ තියෙන සමහර දේවල් ඔයාලට කරගෙන යන්න අමාරුයි. උදාහරණයක් ගත්තොත් දැන් මේ වගේ ඩිග්‍රී එක ඕනම ඩිග්‍රී එක තියෙන දෙයක් තමයි ඔයාලට assignments කරන්න තියෙනවා, සබ්මිට් කරන්න තියෙනවා. එතකොට මේ ගොඩක් assignments ඔයාලට ප්‍රැක්ටිකල් වලට අමතරව තියරි දේවල් නෝට් එකක් විදිහට හදලා තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒතර මේක අපිට අතින් ලියන්නේ නැතුව අනිවාර්යෙන් කම්පියුටර් පරිගණකයක් කරා තමයි කරන්න වෙන්නේ. ඊට අමතරව ඉදිරිපත් කිරීම නැත්නම් ප්‍රසන්ටේෂන් කරන්න තියෙන ඕනම ඩිග්‍රී එක. ඒතර මේව කරනකොටත් ඔයාලට යම්කිසි IT දැනුමක් තියෙන්න ඕන. ඒක පරිගණකයක් කරා කරන්න ගියට පස්සේ. හරි. එහෙනම් ඔයාලට දැන් තීරණය ඇති මේ ඕනම ඩිග්‍රියක් නැත්නම් ඕනම උපාධි පාඨමාලාවක් කරන්න ගියාම ඊට කලින් යම්කිසි දැනුමක් තියෙන්න ඕන තොරතුරු තාක්ෂණය සම්බන්ධව. අපි ගත්තොත් ඔයාලට මොන වගේ නොලෙජ් එකක්ද
මේකට ඕන වෙන්නේ කියලා මූලික වශයෙන්ම ගත්තොත් බේසික් කම්පියුටර් ලිටරසි එක තියෙන්න වෙනවා. රයිට්? ඒ කියන්නේ සාමාන්‍ය පරිගණකයේ හැසිරවීමේ හැකියාව ඕනම කෙනෙක්ට තියෙනවා. ඒ වගේම තමයි preparing documents කියන හැකියාව තියෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? පරිගණකයක් භාවිත කරලා මොනවා හරි ડોකියුමන්ට් එකක් නැත්නම් ලියවිල්ලක් නිර්මාණය කර ගැනීමේ හැකියාව. සහ ඒවා print කිරීමට ඒ වගේ දේවල්. තුන්වෙනියට ගත්තොත් presentation ability එක කියන්නේ පරිගණකයක් භාවිත කරලා ඉදිරිපත් කිරීම නැත්නම් presentation එකක් නිර්මාණය කිරීමේ හැකියාව ඕනම කෙනෙක්ට තියෙන්න වෙනවා. ඊට අමතරව අපි ඇඩ්වාන්ස් IT knowledge එක ගත්තොත් ඒ කියන්නේ IT degree එකක් කරන කෙනෙක් නම් මේ බේසික්ම කරුණු වලට අමතරව programming knowledge එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම තමයි තවත් සමහර degrees වලට programming knowledge එකට අමතරව web development නැත්නම් web designing technologies ගැන පොඩි අවබෝධයක් තියෙනවා. මොකද ඔයාලා දන්න ඕනම උපාධියක් හදාරන්න ගියාට පස්සේ උපාධියක් කියලා කියන්නේ ස්වයං අධ්‍යයනය කරන අධ්‍යාපනයට අයිති එකක්. කියන්නේ උසස් පෙළ කියලා කියන්නේ ගුරු ඔයාලට නෝට් එකක් දීලා ඒකට පාඩම් කරගන්න කියලා විභාගෙ ලියන ඒ ආකාරයෙන් යන එකක් වුණාට උපාධි පාඨමාලාවක් කියන්නේ ස්වයං අධ්‍යයනයකින් කරුණු හොයාගෙන තමන් විෂයන් වලට අදාළ විභාගයට වලට මුහුණ දීමේ ක්‍රමවේදයක් තියෙන අධ්‍යාපන ක්‍රමය. එතකොට දැන් සමහර දේවල් ඔයාලට සමහර දේවල් කියන ගොඩක් දේවල් නෝට් එකක් විදිහට දෙන්නේ නැහැ කැම්පස් එකකදී. තනියම නෝට් හදාගන්න වෙනවා. එතකොට ඒවට අවශ්‍ය මූලික knowledge එක තියෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒක හොයාගෙන තමන් තනියෙන් ඒ දැනුම හොයාගන්න වෙනවා. right. දැන් අපි ගත්තොත් ලංකාවේ තියෙන උපාධි වලින් අපි බලමු මේ අවම වශයෙන් කුඩා හෝ පරිගණක දැනුමක් යන්තම් තිබුණා නම් ඇති කියලා හිතනවා නම් අන්නේ මොන ඩිග්‍රී එකක්ද කියලා. අපි ගත්තොත් ඕනම ඩිග්‍රී එකකට අනිවාර්යෙන් පොඩි හරි IT knowledge එකක් තියෙනවා. උදාහරණයක් ආර්ට්ස්, කොමර්ස්, මැනේජ්මන්ට්, ඩිසයින්, බයොලොජි සයන්ස් ඒ වගේ උපාධියක් කරත් ඒක IT උපාධියක් නොවුනට පොඩි හරි ඔයාලට අර මම කලින් කියපු ඒවයින් ෂූටි දැනුමක් හරි තියෙනවනම් පරිගණකයක් හැසිරවීම, ડોකියුමන්ට් එකක් නිර්මාණය කිරීම, ප්‍රසන්ටේෂන් එකක් හැදීම වගේ දේවල් ගැන. එතකොට ඊට අමතරව ගත්තොත් අපි දන්නවා මේ ප්‍රෝග්‍රෑමින් knowledge එක නේද? IT degrees වලට තමයි මේක ගොඩක් වුණා වෙන්නේ. දැන් මේ ප්‍රෝග්‍රෑමින් වලත් විෂයන් කිහිපයක් තියෙනවා. Python programming, Java programming, C programming වගේ. ඒතර අපි ගත්තොත් Python programming කියන knowledge එක අවශ්‍ය වෙන්නේ මොන වගේ උපාධි පාඨමාලා දීලා බැලුවොත් විශේෂයෙන්ම ඉංජිනේරින් උපාධි පාඨමාලා මොරටුව සහ පේරාදෙණිය කියන කැම්පස් වල තියෙන උපාධි පාඨමාලා ගත්තොත් ඒවයි Python programming කියන එක සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. ඒ වගේම data science, artificial intelligence කියලා අලුත් degrees දෙකක් තියෙනවා. මොරටුව එකක් තියෙනවා, අනිත් එක ඌව වෙලාස තියෙනවා. දැන් මේ දෙකත් Python programming language එක හරහා තමයි ගොඩක් practicals වගේ දේවල් කරන්න තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් computer science, information systems වගේ උපාධි පාඨමාලා තියෙනවා. මේ කොළඹ කැම්පස් පේරාදෙණිය යපුර වගේ දේවල්. දැන් ඒවයිත් Python programming එක සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. අන්නේ අයට මේ විෂය වැදගත් වෙනවා. දෙවෙනිට ගත්තොත් ප්‍රෝග්‍රෑමින් වල දෙවෙනි සබ්ජෙක්ට් එකකින් මම දාලා තියෙන Java programming කියන එක. මේ Java programming අවශ්‍ය වෙන්නේ මොන වගේ උපාධි පාඨමාලාවක් කරන්න ගියද කියලා පොඩ්ඩක් බලමු. විශේෂයෙන්ම computer science degree එකට මේක විෂයක් විදිහට අනිවාර්යෙන් තියෙනවා. ඊට අමතරව information technology IT degree එක මොරටුව කැම්පස් එකේ තියෙනවා. ඊට අමතරව software engineering degree එක පේරාදෙණිය තියෙනවා. ඒ වගේම ජපුර තියෙනවා. කැලණිය තියෙනවා. ඒ වගේ physical science degree එක. ඒක නම් ගොඩක් හැම කැම්පස් එකකින් වගේ තියෙනවා. ඊට අමතරව engineering පේරාදෙණිය තියෙන engineering degree එකෙත් මේ Java programming knowledge අවශ්‍ය වෙනවා. ඒක සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. ඊට අමතරව A-level technology කරපු කෙනෙක් නම් BICT වගේ ඩිග්‍රී එකක් කරනවා නම් Java programming අනිවාර්යෙන් දැනගන්න ඕන. ඊට අමතරව MIT ITM වගේ ඩිග්‍රී එකක් නේද මොරටුවේ සහ කැලණියේ තියෙනවා. ඒකට මේ වගේ ඩිග්‍රී එකක් අනිවාර්යෙන් Java programming language එක ශියක් විදිහට අන්තර්ගත වෙලා තියෙනවා. right. අන්තිමට අපි ගත්තොත් C programming knowledge එක. right. C කියන්නේ තවත් programming language එකක්. මේකත් ගොඩාක්
උපාධි පාඨමාලාවල පළවෙනි වසරේ විෂයක් විදිහට තියෙනවා. උදාහරණයක් IT ඩිග්‍රී එක, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඩිග්‍රී එක මොරටුවේ. ඊට අමතරව කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක කොළඹ කැම්පස් එකේ. ඊට අමතරව ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් ඩිග්‍රී එක, ඊට අමතරව ඉංජිනේරිං රුහුණ කැම්පස් එකේ ඩිග්‍රී එක, ඊට අමතරව ET, VST, BICT මේවා නම් හැම කැම්පස් එකකම වගේ තියෙනවා. ඊට අමතරව software engineering ඩිග්‍රී එක කැලණි සහ MIT ඩිග්‍රී එක. මේ හැම ඩිග්‍රී එකක්ම ගත්තොත් එයාලගේ පළවෙනි අවුරුද්දේ C programming language එක විෂයක් විදිහට තියෙනවා. ඒකට ඒ වගේ උපාධියකට ඉන්නවා නම් දැනට තේරිලා මේ knowledge එක කලින් අරගෙන යනවා නම් තමයි වෙන්නේ හොඳ. හරි. එතකොට දැන් අපි බලමු ඔයාලා මේ වගේ C programming, Java programming, Python programming, එහෙම නැත්නම් web development එක දැනුම, එහෙම නැත්නම් basic IT knowledge එක වගේ දේක් කොහොමද ඔයාලා කැම්පස් යන කලින් දැනගන්නේ කියලා. මේකට අනිවාර්යෙන් ඔයාලට මොනවා හරි ආයතනයක IT course එකක් කරන්න වෙනවා. දැන් IT course එකක් කරන්න ගියාම ඔයාලා ඒකට ගැලපෙන ආයතනයක් තෝරගන්නත් ඕන. මේ ආයතනයක් තෝරගන්නකොටත් ඔයාලා කරුණු කිහිපයක් බලන්න ඕන. මොකද්ද? ඒ ආයතනේ කලින් ඉගෙන ගත්ත ළමයිගේ ස්ටුඩන්ට් ෆීඩ්බැක්ස් මොනවද? ඒ වගේම ආයතන රෙපියුටේෂන් එක මොන වගේද? ඒ වගේම මේකේ උගන්වන ලෙක්චර්ස් ලගේ ක්වොලිෆිකේෂන්ස් මොනවද? එයාලගේ එක්ස්පීරියන්ස් මොන වගේද? ඒ වගේම එයාලගේ තියෙන පාඨමාලා කෝස් කන්ටෙන්ට් එක මොකක්ද? මොනවද ඒකේ අන්තර්ගත වෙලා තියෙන්නේ? කොච්චර කරුණු තියෙනවද? ඒ වගේම මේ ආයතනයේ ටීචිං ස්ටයිල් එක කොහොමද? ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් උගන්වනවද? ඒ වගේ දේවල්. සහ ඊට අමතරව මේ කෝස් එකේ කෝස් ෆී එක සහ පේමන්ට් මොන වගේ තත්ත්වයකද තියෙන්නේ, ඔයාලට දරා ගන්න පුළුවන් තත්ත්වයකද, අන්න ඒ වගේ දේවල් තමයි ඔයාලට ආයතනයක් තෝරගන්න ගියාට පස්සේ බලන්න තියෙන දේවල්. ඊට අමතරව මේක රජයේ ලියාපදිංචි කරපු ආයතනයක්, පිළිගත් සහතියක් තියෙනවද, ඒ වගේ දේවලුත් බලන්න වෙනවා. හරි. එතකොට දැන් අපේ ආයතනේ මාතර සයිට් එක ආයතනය. ඒතර අපේ ආයතනය ගත්තොත් මේ කියපු කරුණු හැම එකක්ම අතින් ඉදිරියෙන් ඉන්න ආයතනයක්. ඇයි එහෙම කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. අපේ ආයතනයේ ඉන්න සියලුම ගුරුවරු ග්‍රැජුවේට්ස්. ඒ කියන්නේ උපාධි පාඨමාලාවක් හදාපු අය. right? තොරතුරු තාක්ෂණ සම්බන්ධව. ඊට අමතරව අපේ ආයතනය ගත්තොත් අවුරුදු 8කට වඩා වැඩි කාලයක් වෙනවා දැනට. මේ අවුරුදු 8කට වඩා වැඩි කාලයක් තුළ ළමයි 3000කට අධික ප්‍රමාණයක් අපේ ආයතනයේ අධ්‍යාපනය හදාරලා තියෙනවා. විශේෂයෙන්ම A level ඉවර කරලා කැම්පස් යන්න ඉන්න ළමයි, ඊට අමතරව A level ඉවර කරලා ජොබ්ස් වලට යන්න ඉන්න ළමයි, ඊට අමතරව O level ඉවර කරපු අය, ඒ වගේම ජොබ් කරන අය, ඒ වගේම යුනිවර්සිටිස් වල දැනට ස්ටඩි කරන අය. මේ හැම කෙනෙක්ම වගේ අපේ ආයතනට ඇවිල්ලා එයාලට අවශ්‍ය වෙන IT courses හදාරලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඔයාලා අපිට අපේ ආයතනය ගැන තව විස්තර දැනගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට. ඒ වගේම Google එකේ සර්ච් කරලා බැලුවොත් අපේ ආයතනය ගැන site එක මාතර කියලා ඔයාලට දකින්න පුළුවන්. Google වල රේටින් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ කලින් අපේ ස්ටුඩන්ට්ස් ලා දීපු ෆීඩ්බැක්ස් අනුව ඒකේ 4.9 out of 5, ඒ කියන්නේ 5න් 4.9ක රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතා හොඳ මට්ටමක්. ඒ වගේ ඉතා හොඳ මට්ටමක අපේ ආයතන රේටින්ග්ස් දැනට තියෙන Google එකේ. ඒ වගේම ගත්තොත් අපේ ආයතනේ ගෙවීම් කරන විදිය. ඕනම කෝස් එකක් අපි ගත්තොත් මාස 4 සහ 5 කෝසස් තමයි තියෙන්නේ. මේ ඕනම පාඨමාලාවක කෝස් ෆී එක ගත්තොත් ඔයාලට දරා ගන්න පුළුවන් මට්ටමක කියන්නේ උදාහරණයක් සාමාන්‍යයෙන් 20000ත් 25000ත් අතර වගේ යගේ යනවල තමයි ඕනම කෝස් එක කෝස් ෆී එක තියෙන්නේ. ඒ වගේම ඒ ඕනම් පාඨමාලාවක පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ හැකියාවක් තියෙනවා. මාසික වාරික වශයෙන්. ඒක නිසා ඕනම කෙනෙක්ට දරා ගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව සමහර විෂයන් වල උදාහරණයක් maths, technology වගේ විෂයන් වල හොඳ දිස්ත්‍රික් කුසලතාවයක් ලබාගෙන තියෙනවා නම් 1 2 3 එහෙම නැත්නම් 10 දක්වා වගේ එක කාලවල වෙනස් වෙන මේක. එයාලට විවිධ කාලවල අපි වට්ටම් ලබා දෙන, ඩිස්කවුන්ට් ලබා දෙනවා මේ පාඨමාලාවල් තෝරගන්න ගියාට පස්සේ. මේ පිළිබඳව වලට වැඩිපුර විස්තර වන්න අපේ ආයතනයට ඇවිල්ලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නම් විස්තර ටික අපේ ආයතන සම්බන්ධ කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි අපේ ආයතනයේ තියෙන ටීචිං මෙතඩ්ස් ගත්තොත් ඕනම පාඨමාලාවකට අදාළ ඩේලි අසයින්මන්ට්ස් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ හැම දවසෙම උගන්වන ලෙසන් එකකින් අසයින්මන්ට් එක බැගින් ඔයාලට හම්බ වෙනවා. ඊට අමතරව ප්‍රොජෙක්ට්ස් හම්බ වෙනවා. ඒ වගේම රිවිෂන් ක්ලාසස් තියෙනවා හැම ලෙසන් එකටම. ඊට අමතරව හැම ලෙසන් එකටම අදාළ PDF notes ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම ලියා ගන්න note හම්බ වෙනවා. ඊට අමතරව හැම ලෙසන් එකටම අදාළ වීඩියෝ එක බැගින් ඩිසයින් කරලා තියෙනවා. ඔයාලා ගෙදර ගිහලා නැවත බලන්නත් පුළුවන්. අන්න ඒ වගේ ලස්සනට හදාපු කෝස් කන්ටෙන්ට් එකක් නැත්තම් කෝස් මැටීරියල්ස් වලින් සමන්විත පාඨමාලා කිහිපයක් තමයි අපේ ආයතනයෙන් ඔයාලට හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට මේ ආයතනයේ සහ තියෙන පාඨමාලා ගැන වැඩි විස්තර දැනගන්න ඔයාලට ක්‍රම කිහිපයක් තියෙනවා. තමයි අපේ වෙබ්සයිට් එකට ගියොත් www.site.lk කියන වෙබ්සයිට් එකට ගියොත් අපේ පාඨමාලා ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ ෆෝන් නම්බර එක තමයි 070 255 366. මේ නම්බරෙන් ඔයාලට කෝල් එකක් මෙසේජ් එකක් එහෙම නැත්නම් WhatsApp මගින් හරි අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා අලුත් පාඨමාලා පටන් ගන්න කවද්ද ඒ වගේ විස්තර ඔයාලට දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. right එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. මම හිතනවා යම් කිසි දෙයක් ලබා ගන්න ඇති කියලා කැම්පස් යන්න කලින් මොන වගේ නොලෙජ් එකක්ද ඔයාලට IT පැත්තෙන් අවශ්‍ය වෙන්නේ කියලා ඔයාලට අවබෝධ වෙනවා කියලා මම හිතනවා. right බොහොම ස්තුතියි.